සුපිරි. ආයෙම සුපිරිම තමයි. ඔහෙලාට මගේ රසට කොහිල සම්බෝලේ. ටික හීනියට කපා ගන්නවා චූටි චූටි වලට. ආගෙන ඉවරයි චූටියට. දෙනවනේ. ඊළඟට මේකට ලුණු ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා. වතුර චූට්ටක් විතර දාගන්න. මේ විනාඩි කීපයක් මේක හොඳට පදන් වෙන්න තියන්න. මේකට අවශ්‍ය දේවල් ටික තක්කාලි, ලුණු, අවමිරිස්, දෙහි ගෙඩියක්, පොල් ටිකක්, ඒ වගේ මේ උඹල කඩ මේ ටික අවශ්‍යයි. මේ ටික දැන් රෙඩි කරගමු. දැන් අපි මේ කොහිල ටික හොඳට මිරික ගමු. අපි දැන් මේ ටික මේකට කලවම් කරගමු. හොඳට දෙහි අවශ්‍යයි. එහෙනම් අපි හොඳට දෙහි දාගමු. ඒකට ගම්රිස් කුඩු ටිකක් දාගමු. ලුණු මදි නම් තව ලුණු පොඩ්ඩක් එකතු කරගන්න. මේක ලුණු මදි පොඩ්ඩක්. අපි මේක දැන් හොඳට අනාගමු. ඇත්තටම හොඳ කෑමක්. මොකද මේ කියනවා නම් මේ ගුණයි මලබද්ධය වගේ තියෙන රෝගවලට මේක ගොඩක් වටිනවා. මලබද්ධයම අඩු වෙනවා. උලන් try කරන්න. හරිම රසයි මේ කෑම එක. උයලා කනට වැඩිය මේකත් මාරු.